දෙදස් 25 මාධ්‍යම පළාත් පුස්තකාල කාර්ය සාධන තරගේ මේ නවතම ඩිජිටල් ක්‍රියාවලිය ගැන අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්නේ. මේක ඇත්තටම අලුත් අත්දැකීමක් නිසා කිසිම පටලැවීමක් නැතුව මේ වැඩේ ලේසියෙන්ම කරගන්නේ කොහොමද කියලා අපි දැන් පියවරෙන් පියවර බලමු. මේ සම්පූර්ණ වැඩසටහනේ මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ කවුද කියලා බලුවොත් ඒ තමයි මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුව මේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනය සිද්ධ වෙන්නේ ඔවුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ. ඉදින් මේ පැහැදිලි කිරීම ඇතුලේ ප්‍රධාන කොටස් 4ක් අපි සාකච්ඡා කරනවා. හැදින්වීම හා ක්‍රමවේදය, පොදු තොරතුරු ගන්න පළමු ප්‍රශ්නාවලිය, කාර්ය සාධනීය බලන දෙවෙනි ප්‍රශ්නාවලිය සහ අන්තිමට තියෙනවා පිළිතුරු සපයද්දී සැලකිලිමත් වෙන්න ඕන විශේෂ උපදෙස් ටිකක්. හරි, අපි පළවෙනි කොටසින්ම පටන් ගමු. ඒ තමයි හැඳින්වීම සහ මේ ඇගයීම සිද්ධ වෙන ක්‍රමවේදය. මෙතනදී අපි තීරුම් ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේ පාර මුළු ඇගයීම් ක්‍රියාවලියම කඩදාසි වලින් අයින් වෙලා සම්පූර්ණයෙන්ම ඩිජිටල් වෙලා තියෙනවා කියන එක. මධ්‍යම පළාතේ තියෙන හැම මහජන පුස්තකාලයක්ම මේකට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේ ඇගයීම සිද්ධ වෙන්නේ අනිවාර්යෙන්ම පුරවන්න ඕන ප්‍රශ්නාවලි දෙකක් හරහා. හැබැයි මේ ඩිජිටල් ගමනේදී කිසිම කෙනෙක් තනි වෙන්නේ නැහැ. මේ වැඩේ හරියටම අධීක්ෂණය කරන්න වගේම මඟ පෙන්වන්න විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකට මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රජා සංවර්ධන නිලධාරීන් දෙන්නෙකුත් අදාළ පළාත් පාලන ආයතනයේ විෂය නිලධාරියෙකුත් ඇතුළත් වෙනවා. දැන් අපි යමු අපේ දෙවනි කොටසට. ඒ තමයි පුස්තකාලයේ පොදු තොරතුරු ඇතුළත් වෙන පළමු ප්‍රශ්නාවලිය. පළවෙනි ප්‍රශ්නාවලියට ගියාම පුස්තකාලයේ නම, පිහිටන දිස්ත්‍රික්කය සහ අදාළ පළාත් පාලන ආයතනය වගේ මූලික තොරතුරු ටික තමයි මුලින්ම තෝරගන්න තියෙන්නේ. වැඩේ පටන් ගන්න එතනින්. මෙහිදී මතක තියාගන්න ඕන විශේෂම ඉලක්කමක් තියෙනවා. ඒ තමයි 43යි. මේ පළවෙනි ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 43ක් තියෙනවා. ඉතින් වැඩේ පටන් ගන්න කලින් කොච්චර ප්‍රමාණයක් පුරවන්න තියෙනවද කියලා අදහසක් ගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම මතක තියාගන්න මේ ඩිජිටල් පද්ධතියේ නීති ටිකක් තදයි. හැම ප්‍රශ්නකටම උත්තර දෙන එක අනිවාර්යයි. ඒක ප්‍රශ්නයක් හරි මඟහැරුණොත් පද්ධතිය ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඒකෙන් කිසිම වැදගත් තොරතුරක් මඟහැරෙන්නේ නැහැ කියන එක තහවුරු වෙනවා. මෙන්න මේක තමයි ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් රහස. පද්ධතියට ලොග් වෙලා උත්තර ටයිප් කරන්න කලින් මුලින්ම අර මුද්‍රිත ප්‍රශ්නාවලිය අරගෙන හොඳට කියවලා උත්තර ටික ලෑස්ති කරගන්න. එතකොට කිසිම අඩුවක් නැතුව ඉක්මනින්ම දත්ත ටික ඇතුළත් කරන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු තුන්වෙනි කොටසට. මේක තමයි ටික සංකීර්ණම හරිය. ඒ කියන්නේ කාර්ය සාධනය මනින දෙවෙනි ප්‍රශ්නාවලිය. මේ දෙවැනි ප්‍රශ්නාවලියෙන් කරන්නේ පුස්තකාලයේ භෞතික සම්පත් සහ එදිනෙදා වැඩකටයුතු ගැන ගැඹුරින් හොයලා බලන එක. හැබැයි හැමෝටම එකම ප්‍රශ්න පත්‍රය නෙමෙයි තියෙන්නේ. පුස්තකාලයේ ශ්‍රේණිය අනුව වෙනස්ම ප්‍රශ්නාවලි දෙකකින් තමයි මේ ඇගයීම අතිශයින්ම සාධාරණම සිද්ධ වෙන්නේ. මෙතනදී 1 සහ 2 ශ්‍රේණිවල පුස්තකාලවලට වෙනමම පෝරමයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ ශ්‍රේණිවල අයට තියෙන්නේ කෙලින්ම මේ ආදාළ පෝරමය තෝරගන්න එක. වෙනත් පෝරමයක් එක මේක පටලව ගන්න එපා. දැන් බලමු මේකේ තරම. 1 සහ 2 ශ්‍රේණිවල පුස්තකාලය සඳහා අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕන ප්‍රශ්න 368ක් තියෙනවා. ඔව්, ටිකක් ලොකු ගාණක් තමයි. මේකෙන් පුස්තකාලයේ හැම අංශයක්ම වගේ සියුම්ව ආවරණය වෙනවා. අනෙක් පැත්තෙන් 3 වෙනි ශ්‍රේණියේ පුස්තකාලයවලට වෙනමම ඩිජිටල් ద్వාරයක් දීලා තියෙනවා. ඒ අය යන්න ඕනේ මේ වෙනම හදලා තියෙන පෝරමයට. මන් කලින් කිව්වා වගේ මේ පෝරම දෙක එකිනෙකාට පටලව ගන්නේ නැතුව ඉන්න එක තමයි මුල්ම රාජකාරිය. 3 වෙනි ශ්‍රේණියේ ඇගයීමත් ඒ වගේම සවිස්තරාත්මකයි. ඒ අයටත් උත්තර දෙන්න ප්‍රශ්න 357ක් මේකට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි මේ සංකීර්ණ කොටසේදී අනුගමනය කරන්න ඕන තදබල නීති ටිකක් තියෙනවා. හැම ප්‍රශ්නයකටම උත්තරේ විදිහක දෙන්න පුළුවන් 0, 1, 2 නැත්නම් 3 කියන ඉලක්කම් 4න් එකක් විතරයි. වෙනමක ටයිප් කරන්න බෑ. ඒ වගේම ඩිජිටල්ගේ ප්‍රශ්න ටික කෙටි කරලා තියෙන්නේ. ඒ නිසා නියම උත්තරේ මොකක්ද කියලා හරියටම දැනගන්න නම් අර මුද්‍රිත පෝරමය ළඟින්ම තියාගන්න වෙනවා. ඕන අපි අවසාන කොටසට. ඒ තමයි පිළිතුරු සපයද්දී අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන විශේෂ උපදෙස්. මෙන්න මේක ගොඩක් අය අතින් වන සුලභ වැරද්දක්. පද්ධතියට ඉලක්කමක් ඇතුළත් කරද්දී කවදාවත් ඒ ඉලක්කමට කලින් බිංදුවක් ටයිප් කරන්න එපා. පද්ධතියට අවශ්‍ය කරන්නේ ඒ නියම අගය විතරයි. මෙතනදී ඒක හරිම ලස්සනට පැහැදිලි වෙනවා. උදාහරණයක් විදියට 0.1 0.3 කියලා ටයිප් කළොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි.
හුදෙක් 3 කියලා විතරක් දැම්මොත් තමයි පද්ධතියක නිවැරදිව බාරගන්නේ. මේක පුංචි දෙයක් වුණාට පද්ධතියේ දත්ත කිසිම දෝෂයක් නැතුව ගබඩා වෙන්න මේක හරියටම බලපානවා. ඉතින් අවසාන වශයෙන් අපි මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු. මේ තරම් නීති රීති එක්ක සම්පූර්ණයෙන්ම ඩිජිටල් වෙන්නේ කරදරයක් වෙන්නේ නෙමෙයි. මේ ගොඩනගෙන වේගවත්භාවය සහ කාර්යක්ෂමතාවය හරහා අපේ ප්‍රජාවට කොයිතරම් ඉහළ මට්ටමේ සේවාවක් ඉස්සරහට දෙන්න පුරුවන් වෙයිද? ඇතරම මේ නව තාක්ෂණික පියවර අපේ පුස්තකාල සේවාවේ ලොකුම හැරවුම් ලක්ෂයක් වෙන්න පුරුවන්. ඉතින් මේ වටිනා පැහැදිලි කිරීමත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි ඩිජිටල් ඇගීම සාර්ථකව කරමු.